ආයෙත් ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ස්මාර්ට් ලැබ් YouTube channel එකේ ඉතින් ගේන අලුත් මලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් අද කරන්න යන්නේ විශේෂයෙන්ම එඩිටින් කරන අය, ඒ වගේම ඔය CapCut වලින් වගේ එඩිටින් කරන අයට සුපිරි ඇප් එකක්. ඒ වගේම කන්ටෙන්ට් හදන අයට, ඒ වගේම vlogging හදන අයට, ඒ වගේම වීඩියෝස් හදන අයට සුපිරි ඇප් එකක් ගැන. ඉතින් මෙන්න මේ ඇප් එක මොකද්ද? ඉතින් මේකේ කාරණා කීපයක්ම තියෙනවා. ඒ කාරණා මොනවාද? මගේ මේ ඇප් එකේ ඉන්සයිඩ් වෙන්නේ මොනවාද? ඒ වගේ දේවල් අපි එහෙනම් කතා කරමු මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝට. මේ ඇප් එකෙන් කොහොමද අපි සාර්ථක විදියකට වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඒ වගේම අපි එහෙනම් ගිහිල්ලා බලමු මේකට ඉෆෙක්ට්, ඒ වගේම ෆිල්ටර්ස්, ඒ වගේම සවුන්ඩ්, ඒ වගේම තව ගොඩක් දේවල්. ඒ කියන්නේ තව ගොඩක් දේවල්. ඒ වගේ දේවල් දාන්නේ කොහොමද කියලා. ඉතින් අන්තිමට ඔයාලට පෙන්නනවා මේකේ වෝටර්මාක් එක තියෙනවද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට. හරි, එහෙනම් අපි බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය සහ මේ ඇප් එකෙන් කොහොමද ඔයාගේ ෆෝන් එකේ විදියට සාර්ථක විදියට වීඩියෝ එකක් එඩිට් කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ ෆෝන් එකේ Play Store එක හරි App Store එක හරි ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට ගියාට පස්සේ ඔයා සර්ච් බාර් එකට ගිහිල්ලා මම මෙන්න මේ එඩිට් සර්ච් කරගන්න විදියට එඩිට් කියලා සර්ච් කරගන්න. ඉතින් ඔන්න මෙන්න මේ විදියට සර්ච් කරගත්තා පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ස්කෑන් ලෝගෝ එකක් එනවා. ඉතින් ඔන්න ඔයා මෙන්න මේ ස්කෑන් ලෝගෝ එක, ඒ කියන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාගේ මේ හෝම් ස්ක්‍රීන් එකේ මෙන්න මේ ඇප් එක පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ එඩිට් ඇප් එකට ලොගින් වෙන්න. ඉතින් ඔයා ලොගින් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම කලිනුත් ක්‍රියේට් කරපු වීඩියෝස් මෙන්න මේකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් තව ඒ කියන්නේ නව කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරගන්න. ඔයාලට මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න වෙනවා. ඉතින් ඔයා මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයා මේ වීඩියෝ එක කරන්නේ කැමරා එකෙන් හරි ගෑලරි එකෙන් කැමරා එකෙන් නම් ඔයාලට මේ කැමරා ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඉතින් ඔයා කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ගෑලරි ඔප්ෂන් එක දීලා ගෑලරි එකේ තියෙන වීඩියෝ මේකට ඇඩ් කරගන්න. ඉතින් මම මේ ගෑලරි එකේ තියෙන වීඩියෝ මේකට ඇඩ් කරගන්නවා. ඉතින් මම ගෑලරි ඔප්ෂන් එක දෙනවා. ගෑලරි ඔප්ෂන් එක දුන්නාට පස්සේ මගේ මෙන්න මේ විදිහට ගෑලරි එකට එනවා. මම මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මෙන්න විදිහට වීඩියෝ එකක් ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් ටික. ඉතින් ඔයාලට පළවෙනි එකේ, ඒ කියන්නේ ඔයාලට පළවෙනියටම තියෙන ඔප්ෂන් එකේ ඔයාගේ ඔඩියෝ එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එකට ඔඩියෝ එකක් ඇඩ් කරගන්න නැති නිසා මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කමක් නැහැ. ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම ඒක පෙන්වන්නම්. ඉතින් ඔයාලට මේ සවුන්ඩ් එකක් උනත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඒ වගේම මේ ඉම්පෝට් කියන එකෙන් ඔයාගේ ගෑලරි එකේ තියෙන වීඩියෝ එක තියෙන ඔඩියෝ එකක් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ගෑලරි එකේ තියෙන වීඩියෝ එකක් ඔඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉම්පෝර්ටඩ් ඔඩියෝ කියලා වැටෙනවා. ඉතින් ඒ වගේම මම අර කලින් කිව්වා වගේ ඔයාලට කටවුට් එකක් උනත් මේකෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ කටවුට් එකෙන් ඔයාලට ඔක්කොම AI වලින් තමයි ඔයාලට ජෙනරේට් කරලා දෙන්නේ. ඉතින් මම මේකට කටවුට් එකක් ඇඩ් කරගන්න හින්දා ඔයාලට මම මේ ඔප්ෂන් එක ක්ලික් කරලා පෙන්නනවා.
මම මෙන්න මේ කැමරා ලෙන්ස් එක මේක කටවුට් එකක් විදියට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට AI වලින් අපිට මේක කටවුට් කරලා දෙනවා. ඉතින් මම මේ ඩෝන් කියන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඩෝන් කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මේ කටවුට් එක ලස්සනට මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා. මම මෙන්න මේ විදියට කටවුට් එකක් ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට මෙන්න මේ වගේ කටවුට් එකක් ඇඩ් කරගන්න. ඉතින් මට මේ වීඩියෝ එකට ඒ වගේ කටවුට් එකක් අවශ්‍ය නැති නිසා මම ඒක ඩීලීට් කරගන්නවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකට අවශ්‍ය ස්ටිකර් එකක් ඇඩ් කරගන්න ඕන නම් මේ අන්තිම ඔප්ෂන් එකෙන් ඔයාලට ස්ටිකර් එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට සෙට් වෙන්නේ නැති මේ ස්ටිකර් එකක් තියෙනවා නම් ස්ටිකර් එකක් නැත්තම් ඔයාලට මෙන්න මේ සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලා කැමති ස්ටිකර් එකක් මේකේ සර්ච් කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ටිකර් එකක් මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එකටත් සාතු විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට මේ වීඩියෝ එකේ කොතනකවත් මේ ඇප් එකේ කිසිම වෝටර්මාර්ක් එකක් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. කොහොම කිව්වත් ඔයාලට මේකේ කිසිම වෝටර්මාර්ක් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට අඩු ඔප්ෂන් එකකින් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඕනම ඔප්ෂන් එකක් භාවිත කරලා ලස්සනව සාර්ථකව වීඩියෝ එකක් එඩිට් කරගන්න. ඉතින් කන්ටෙන්ට් හදන අයට මේක ගොඩක්ම පහසු වෙන දෙයක්. ඉතින් අපි නම් බලමු මේක කොහොමද ස්පෝට් කරගන්නේ කියලා. ඉතින් වැඩි එකට කොහොමද අපි මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයා මෙන්න මේ එක්ස්පෝර්ට් කියලා මේ උඩින් තියෙන white background තියෙන ඔප්ෂන් එක දෙන්න ඕනේ. මම මෙන්න මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක මගේ ගෑජට් එකට එක්ස්පෝර්ට් කරන විදිය. ඉතින් CapCut වගේ ඔප්ෂන් මේකේ ගොඩක්ම ෆ්‍රී ඔක්කොම ෆ්‍රී. ඩවුන්ලෝඩ් කියලා ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට වීඩියෝ හදන එක විතරක් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එකෙන් වීඩියෝස් උනත් ප්ලේ කරලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් TikTok, Instagram වගේ ඇප් වලින් වගේ මේ එඩිට් ඇප් එකනොත් ස්ප්‍රින්ග් වීඩියෝ ඔයාලට බලා ගන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ හතරවෙනි ඔප්ෂන් එක. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණ ඔප්ෂන් එක ඔයාලට ක්ලික් කරලා ඒ වීඩියෝස් වලට ලොගින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් තියෙනවා. ඉතින් මට කියන්න පුළුවන් ඒක නැත්නම් කියන්නත් බෑ මේ ඇප් එකෙන්ම හදපුවද එහෙම නැත්නම් වෙන software එකකින් හදපුවද කියන මම දන්නේ නැහැ. ඉතින් ඔයාලට මම එක වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න ලස්සන වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේ පළවෙනි අයිකන් එකට ගිහිල්ලා ඔයාලට ලස්සන ස්ටිකර් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ස්ටිකර් එකක් ඔයාලටත් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්ටිකර් එක ජෙනරේට් කරගන්නේ කොහොමද? ඉතින් ඔයාලට පළවෙනියටම කිව්වා වගේ ඔයාගේ එහෙම නැත්නම් ඔයා එඩිට් කරන වීඩියෝ එක ඇඩ් කරගන්න විදිහටම මේකේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්ලස් අයිකන් එක ඔබලා ඔයාගේ ස්ටිකර් එකක් මෙන්න මේ එකට ඇඩ් කරගන්න. ඉතින් මම ඒ ස්ටිකර් එකක් ඇඩ් කරගන්න නැති නිසා ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මම මෙතෙන් අයින් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ එහෙම නැත්නම් පස්වෙනි අයිකන් එක පස්වෙනි අයිකන් එකෙන් බලා ගන්න පුළුවන්. මේ ඔයා account එකක් ජෙනරේට් කරාට පස්සේ ඔයාගේ තියෙන views ඒ වගේම videos likes comments shares ඒ වගේම
සේව් කරන වීඩියෝ වුණත් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කැමරා ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ හතරවෙනි ඔප්ෂන් එකෙන් කැමරා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැමරා ඔප්ෂන් එක. ඒ වගේම සුපිරි ඔප්ෂන් ටිකක් මේ ඇප් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි ඇප් එකක්. ඉතින් මේ ඇප් එක ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම කන්ටෙන්ට් හදන අයට වගේම වීඩියෝස් බලන්න ආස අයට මේ ඇප් එක නම් සුපිරි කියලා වැඩක් නැහැ. සුපිරි ඇප් එකක්. හරි එහෙනම් ඉතින් ඔයාලා දැක්කනේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ දැන් ඔයාලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ වගේම සරලව කොහොමද කන්ටෙන්ට් එකක් හදන්නේ කියලා කියලා දුන්නා. ඒ වගේම ඔයාලට මනා දැනුමක් එන්නේ නැතුව ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් දාලා නැහැ. අපි පොඩ්ඩක් ඔයාලට ඇප් එක ගැන හඳුන්වලා දුන්නා විතරයි. ඉතින් අපි ඉස්සරහට හිතන් ඉන්නවා ඔයාලට මේ ඇප් එකෙන් කොහොමද හරියටම වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. ඉතින් කන්ටෙන්ට් හදන අයට ගොඩක් උපකාරී වෙන ඇප් එකක් තමයි මෙන්න මේ ඇප් එක. ඉතින් මේ ඇප් එකේ ගොඩක් දේවල් ෆ්‍රී කියලා මම කිව්වා වගේම ඔයාලට දකින්න ඇති. ඉතින් ඔයාලා දකින්න ඇති හැමදේම ෆ්‍රී. ඉතින් අපි හිතන් ඉන්නවා ඔයාලට මේ ඇප් එකේ හරියටම කන්ටෙන්ට් හදන වීඩියෝ එකක් ඉදිරියට ගේන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.